අපි පොඩ්ඩක් මේන මාමෙන් අහලා බලමු කොයි පාරද යන්නේ කියලා. කන්දරෝඩ විහාර. ඔව් ඔව්. මන්රි. මෙතන ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ විසින් තමයි පාලනය කරන්නේ, ආරක්ෂාව දෙනවා. එයාලගේ පොඩි කඳවුරක් මෙතන. කොහොමද යාළුවනේ ඔයගොල්ලන්ට? මම දැන් ඉන්නේ චුන්නාගම් හතරමං හන්දිය. මම අද යනවා කදුරුගොඩ විහාරය හොයාගෙන. යාපනයේ ඉඳන් කංකසන්තුරේ පාරයක් යනකොට චුන්නාගම් හන්දිය හම්බ වෙනවා. එතන තියෙන හතරමං හන්දිය. මේ හතරමං හන්දියෙන් අපි හැරෙන්න ඕන වමට හැරිලා කිලෝමීටර් 2.8ක් වගේ එනකොට මේ කදුරුගොඩ පුරාවිද්‍යා භූමිය. එහෙම නැත්නම් කන්දරෝඩේ පුරාවිද්‍යා භූමිය තව කිලෝමීටරයක් යන්න ඕන කියලා සඳහන් වෙච්ච නාම පුවරුවක් අපට දකින්න ලැබෙනවා. අපි දැන් ඉන්නේ ආන්ගේ නාම පුවරුව ළඟ. මම අර කලින් සඳහන් කරපු නාම පුවරුව පහ වෙලා මීටර කිහිපයක් යනකොට පාරේ වංගත පැත්තේ තියෙනවා කන්දයා උපදියාර පාර කියලා බෝඩ් එකක් එක පොඩි අතුරු පාරක්. ඒ අතුරු පාර තමයි අපි කිලෝමීටරයක් වගේ යන්න ඕනේ මේ කදුරුගොඩ පුරාවිද්‍යා භූමිය හොයාගෙන. මම අර කලින් සඳහන් කරපු පාරේ මීටර 200ක් විතර එනකොට පාරේ දකුණු අත පැත්තේ තියෙන පොඩි අතුරු පාරක්. මේ පේන්නේ අතුරු පාර. ඒ අතුරු පාරට කියන්නේ පිල්ලයා කෝවිල් දීරිය. ඒත් එකම කන්දරෝඩේ දෙමළ විද්‍යාලය කියලා පාසලක නාම පුවරුවකුත් එතන තියෙනවා. ඒ පාරේ තමයි අපි කදුරුගොඩ විහාරේ හොයාගෙන යන්න ඕනේ. පාර දිගේ දිගට වෙනකොට අපට හම්බ වෙනවා මං සන්ති දෙකක්. මං හිතන්නේ අපි යන්න ඕනේ වම් අත පැත්තට. අපි පොඩ්ඩක් මේන මාමෙන් අහලා බලමු කොයි පාරද යන්නේ කියලා. කන්දරෝඩ විහාර. ඔව් ඔව්. මන්රි. මම හිතුවා හරි. අපි දෙමන් සන්දියේ වම් අත පැත්තට තමයි යන්න ඕනේ කන්දරෝඩේ විහාරේ හොයාගෙන. අපි යමු. ඔන්න යාළුවනේ අපි අවසානයේ කදුරුගොඩ විහාරයට ආවා. මේ තියෙන්නේ කදුරුගොඩ විහාරයේ ප්‍රධාන පිවිසුම. මේ ස්ථානයේ කදුරුගොඩ විහාරය ගැන සඳහන් වෙච්ච පූර්වයක් තියෙනවා. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ සඳහන් කරපු පූර්වයක්. ඒ වගේ මෙතන තියෙනවා බෝධින් වහන්සේ නමක්. ඕගොල්ලන්ට පේනවා එච්චර වයස නැහැ තාමත් තරුණ බෝධින් වහන්සේ නමක්. මෙම බෝධින් වහන්සේ මෙම ස්ථානයේ රැකබලා ගන්නා යුද හමුදාව විසින් රෝපණය කරවුවා. මෙතන තියෙනවා මේ මෑතක වගේ හදපු විශාල බුදු පිළිම වහන්සේ නමක්. දැන්ට මෙම ස්ථානයේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව වගේම මේ හමුදාව විසින් තමයි ආරක්ෂා සහ පාලනය කරගෙන යන්නේ. දැන් මේ කදුරුගොඩ විහාරයේ වටේට මේ වගේ දැල් වැටක් දාලා තියෙනවා. ඒ නිසා මේ විහාරයේ ඇතුළට ඒ තියෙන දාගක් ඇතුළට යන්න දෙන්නේ නැහැ. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ විශේෂ අවසරයක් ගන්න ඕනේ. මෙතන ඉන්නේ ඒ සම්පූර්ණ මහත්මයෙක් ඉන්නේ. මට අදහසක් නැහැ ඒක. ඒකම මගේ භාෂාව ගැන පැහැදිලි අදහසකුත් නැහැ. මම දුරින් නම් තමයි වීඩියෝ කරන්නේ. දැන් මම ඉන්නේ කදුරුගොඩ පුරාවිද්‍යා භූමියේ. මේ කදුරුගොඩ පුරාවිද්‍යා භූමිය කියන්නේ යාපන දිස්ත්‍රික්කයේ තියෙන ගොඩක් පරණම පුරාවිද්‍යා භූමියක්. මෙන්න මේ
මෙන්න මේ පේන දාගැබ් වල තියෙන්නේ සංඝමිත්තා මෙහෙණින් වහන්සේ සමග පැමිණි රහතන් වහන්සේලා 69 ධාතුන් වහන්සේලා කියලා තමයි සඳහන් වෙන්නේ. මෙතන මේ කුඩා චෛත්‍ය 60ක් විතර තියෙනවා. නමුත් දැනට මේ චෛත්‍ය කීපයක් පමණයි පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ සොයාගෙන තියෙන්නේ. අනික පාදම් ඕගොල්ලන්ට තියෙනවා. සංඝමිත්තා මෙහෙණිය සමග පැමිණීම රහතන් වහන්සේලාට දානයට පිරිනැමූ හතු ව්‍යංජනයක් විසවීමෙන් එම රහතන් වහන්සේ 69 අපවත් වූ බවට ජනප්‍රවාදයේ සඳහන් වන්නේ. ඒ අපවත් වූ රහතන් වහන්සේලාගේ ධාතුන් මෙම චෛත්‍ය වල තැන්පත් කර තිබෙන බවටයි ජනප්‍රවාදයේ තවදුරටත් සඳහන් වන්නේ. බුදුන් වහන්සේගේ දෙවන ලංකා ගමනේදී උන්වහන්සේ මේ පරිශ්‍රයට වැඩම කොට සමවත් සුවයෙන් වැඩ විසූ බවටත් ජනප්‍රවාදයේ සඳහන් වෙනවා. මෙතන දාගැබ් එක සයිස් වලින් තියෙනවා. දැන් මේ පේන දාගැබ් විශාල දාගැබ් මැද තිබෙනවා. අනිත් දාගැබ් කුඩා දාගැබ් ඊට වඩා වටේ තියෙනවා. මෙතනත් එහෙමයි. එක ප්‍රමාණ වලින් තමයි මේ දාගැබ් ඕගොල්ලන්ට දකින්න ලැබෙන්නේ. නානේ පැහැදිලි. මේ දාගැබ් හදලා තියෙන ගඩොල් සහ කොරල් මිශ්‍රණයකින් වගේ තමයි හදලා තියෙන්නේ. ඕගොල්ලන්ට පේනවන්නේ මේ දාගැබ් වල තියෙන පොඩි සීදුරු. ඒ සීදුරු තියෙන්නේ ඇයි කියලා ඕගොල්ලෝ දන්නවා නම් කමෙන්ට් එකක් දාගෙන යන්න. මේ ඕගොල්ලන්ට පේන දාගැබ් සාමාන්‍යයෙන් අඩි 10ක් 12ක් විතර වගේ ඉස්කම්බයක් තියෙන දාගැබ්. මෙහි පිහිටා ඇති දාගැබ් එක් ප්‍රමාණ වලින් පිහිටා ඇති අතර දාගැබ් වල ප්‍රමාණය රහතන් වහන්සේලාගේ ජ්‍යෙෂ්ඨත්වය අනුව තීරණය වූ බවටද ජනප්‍රවාදයේ මතයක් පවතී. මේ නටබුන් සහිත භූමිය 1917 දී පමණ යාපන දිස්ත්‍රික් විනිශ්චයකාරතුමෙකු වූ ආචාර්ය පෝල් ඊ පීරිස් මහතාගේ අවධානයට ලක් විය. ඔහු මේ භූමියේ ඇති ඓතිහාසික හා පුරාවිද්‍යාත්මක වැදගත්කම ගැන පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අවධානයට ලක් කර වූ බැවින් ඉංග්‍රීසි පාලකයන් විසින් මේ භූමිය පුරාවිද්‍යා රක්ෂිත කලාපයක් ලෙසට ප්‍රකාශයට පත් කරන ලදී. අනුරාධපුර යුගයේ මුල් අවදියේ සිටම නොයෙකුත් බාධක මැද රැකගත් මේ මාහගේ පුරාවිද්‍යා වටිනාකම් මතු පරපුරටත් දායාද කරමු. ගිහින් එන්නම්. සුබ දවසක්.